ඉතින් සිංහලයේ හදවත YouTube නාලිකාව තුළින් අදත් මම ඔයාලට අරගෙන ආවේ අපේ සිංහල අතීත කතාවක් පිළිබඳව. ඉතින් මං හිතනවා මේක අහලා ඔයාලගේ දැනුම් පොතට යමක් එකතු කරගන්නවා වගේම අපේ අතීතයේ වීර කතා පිළිබඳව දැනගෙන අපිට අභිමානයක් ඇති කරගන්නත් පුළුවන්කම ලැබේවි. ඉතින් පුතේ අද මම කතා කරන්නේ විහාර මහාදේවි පිළිබඳව. අපි බලමු විහාර මහාදේවී කියන්නේ කවුද? ඒ කතා වස්තුව මොකක්ද කියලා. පුතේ කැලණිතිස්ස පුරවරේ රජකම් කළේ කැලණිතිස්ස රජතුමා. ඉතින් මේ කැලණිතිස්ස රජතුමාගේ දූ කුමරිය තමයි දේවි කුමරිය කියලා කියන්නේ. ඉතින් කැලණිතිස්ස රජතුමා රාජ්‍ය පාලනය කරගෙන යනකොට මේ රජතුමා අතින් වෙච්ච වැරදීමක් නිසා, ඒ කියන්නේ මේ රජතුමාගේ වැරදි වැටහීමක් නිසා රහතන් වහන්සේ නමක් උණු තෙල් හැලියක ගිල්වා මරා දමන්න මේ රජතුමා නියෝග කරනවා. ඒ කියන්නේ රජතුමාට ඒ හාමුදුරුවන් පිළිබඳව තිබිච්ච සැකයක් නිසා, වැරදි වැටහීමක් නිසා ඒ රහතන් වහන්සේව උණු තෙල් හැලියක ගිල්වා මරා දමන්න නියෝග කරනවා. ඉතින් මේ නියෝගයත් එක්ක දැන් මේ රහතන් වහන්සේ හරි මේ කියන්නේ නිර්දෝෂී කෙනෙක්. ඉතින් මේ රහතන් වහන්සේ ගිල්වා මැරීමෙන් පසු පුතේ මුළු සොබා දහමම කම්පාවට පත් වුණා. ඉතින් ඒ කම්පාවට පත් වුණා මේ රහතන් වහන්සේ අපවත් වෙනවත් එක්කම මුහුද භයානක වෙලා ගොඩ ගලන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට මුහුද ගොඩ ගලනකොට පුතේ මුළු ගොඩ බිමම මුහුදු රකුස බිලි ගනිමින් ඉතා විශාල භයානක විදිහට මහා මුහුද ගොඩ ගලන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම වුණාම දැන් මේ විපතින් රට බේරා ගන්න දැන් මොකක්ද කරන්නේ කියලා රජතුමා බියෙන් සලිත වෙලා, රටවැසියෝ බය වෙලා මේ විදිහට දැන් ඔන්න ඊට පස්සේ පඬිවරු ගෙනල්ලා ඇහුවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දෛවඥයන්ගේ අදහස උනේ මේ වෙච්චි විපතෙන් රට බේරා ගන්න නම් රජතුමාගේ ලෙයින් උපන් කුමාරිකාවක් මුහුදට බිලි වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ රටවැසියෝ සියලු දෙනාම මේ විපතින් ගලව ගන්න රජතුමාගේ ලෙයින් උපන්, ඒ කියන්නේ මේ රජකමට උරුමකම් කියන කුමාරිකාවක් මුහුදට බිලි වෙන්න ඕනි කියලා මේ දෛවඥයෝ කිව්වා. ඉතින් රජතුමා මේක අහලා රජතුමාට කරගන්න දෙයක් නැති වුණා. රජතුමා මගේ දූ කුමරිය බිල්ලට දෙන්න බෑ කියලා රජතුමා හඬා වැළපුණා. ඒ වුණාට මේක අහගෙන හිටිය පුතේ දේවි කුමරිය. ඉතින් දේවි කුමරිය මේක අහගෙන ඉඳලා මගේ අම්මයි තාත්තයි ඒ වගේම මගේ රටවැසියෝ මේ හැම දෙනාම බේරගන්න මේ මහා විපතින් දැන් මේ වෙනකොටත් ඒ රටේ එක පැත්තක් මුහුදු රකුසා ගිලගෙනයි තිබුණේ. ඉතින් මේ රටවැසියෝ බේරගන්න ඕනි. මෙහෙම හිතලා මම මුහුදට බිලි වෙන්නම් කියලා මේ දේවි කුමරිය ඉතා නිර්භීතව ඉදිරිපත් වුණා. ඉතින් ඊට පස්සේ රජතුමා මොකද කරේ? රත්තරන් රුවල් නැවක් හදලා මේ නැවේ කැලණිතිස්ස රජතුමාගේ දූ කුමරිය කියලා ලියලා ඊට පස්සේ ඔන්න දැන් මේ රජ කුමරිය මහා මුහුදට බිලි දෙන්න මෙයාලා සූදානම් වුණා. ඊට පස්සේ රත්තරනින් මේ හදන ලද රුවල් නැවේ තියලා දැන් ඔන්න දූ කුමරිය මුහුදට පා කරලා හැරියා. දැන් දින ගණනාවක් තිස්සේ මේ දැන් නිර්භීත මේ දූ කුමරිය දේවි කුමරිය දින ගණනාවක් තිස්සේ මහා මුහුදේ පුතේ මේ අත පා වුණා. ඉතින් මේ දේවි කුමරිය ගොඩාක් ධාර්මික කෙනෙක්. ඉතින් මෙයා Taman අදහන ආගමට අනුව මෙයා ගොඩාක් විශ්වාසයෙන් සිටිය. දැන් Taman නිසා රටවැසියනුත් ඒ හැම දෙනාම බේරිලා ඉන්නේ කියලා දැන් ඔන්න මේ මුහුද ක්‍රමයෙන් නැවත යථා තත්වයට පත් වුණා. ඊට පස්සේ මේම දින ගණනාවක් මුළුල්ලේ මේ දේවි කුමරිය මුහුදේ පාවෙලා අවසානයේ පුතේ රුහුණේ කිරින්ද කියන වෙරළට ගොඩ ගැසුවා. දැන් ඔන්න මේ කිරින්ද කියන වෙරළට ගොඩ ගැසුවට පස්සේ පුතේ මේ කිරින්ද ඉන්න දීවරයෝ පිරිසක් මේක දැක්කා. ඒ කියන්නේ මේ අමුතුම විදිහේ රත්තරන් ආලේප කරපු මේ රුවල් නැවක් මේ ලස්සන කුමාරිකාවකුත් එක්ක මුහුදට මෙන්න ගොඩ බැහැලා තියෙනවා කියලා දැන් මෙයාලා මේක බලලා ඊට පස්සේ මොකද කරේ? මෙයාලගේ ඒ වෙනකොට පුතේ කාවන්තිස්ස රජතුමා තමයි රුහුණේ රජකම් කළේ. ඉතින් කාවන්තිස්ස රජතුමාට ගිහින් පණිවිඩය කිව්වා මෙහෙම ලස්සන නැවක
ලස්සන දූ කුමාරිකාවක් ඔන්න ගොඩ බැහැලා තියෙනවා කියලා. ඊට පස්සේ රජතුමත් තරුණු කාරණා විමසලා බැලුවා. ඊට පස්සේ දේවි කුමරියගෙන් ඇසුවා මොකද්ද උනේ කියලා. එතකොට දේවි කුමරිය සිදුවෙච්ච සියල්ල මේ වගේ වුණා. මම රටවැසියන් බේරා ගැනීම සඳහා මහ මුහුදට බිලි වුණා කියලා දේවි කුමරිය පැවසුවා. ඉතින් කාවන්තිස්ස රජතුමා දැඩි ප්‍රසාදයට ලක් වුණා. දේවි කුමරිය තමන්ගේ රටවැසියන් වෙනුවෙන් මෙලෙස ජීවිතය පරදුවට තියලා රට බේරගන්න ඉදිරිපත් වුණේ ඔයා නිර්භීත කුමාරිකාවක් කියලා කාවන්තිස්ස රජතුමා දේවි කුමරියට පැවසුවා. ඉතින් කාවන්තිස්ස රජතුමා තීරණය කළා දේවි කුමරිය අගමෙහෙසිය කරගන්න. ඊට පස්සේ කාවන්තිස්ස රජතුමාගේ අගමෙහෙසිය බවට දේවි කුමරිය පත් වුණා. ඉතින් දේවි කුමරියත් කාවන්තිස්ස රජතුමත් බොහෝම යහපත් විදිහට රට පාලනය කරගෙන ගියා. ඉතින් අර විහාර භූමියකට ගොඩ බැස්සු නිසා විහාර මහාදේවී කියන නමින් මේ දේවි කුමරිය ඊට පස්සේ ප්‍රසිද්ධියට පත් වුණා. දැන් මේ දෙන්න ගොඩක් සාමකාමී විදිහට මෙහෙම රට පාලනය කරගෙන යනකොට ඔන්න දේවියගේ කුසේ දරුවෙකු පිළිසිඳ ගත්තා. ඉතින් එතකොට පුතේ මේ දේවියට ඇති වුණු දොළදුක අතර අමුතු දොළදුකකුත් ඇති වුණා. ඒ තමයි සතුරු රජ කෙනෙක්ගේ හිස ගසා දමන ලද කඩුවක් සෝදා ඒ වතුර පානය කරන්න මේ දේවියට ආසාවක් ඇති වුණා. ඉතින් ඔන්න ඔය විදියට කාලයක් ගත වෙනකොට දේවිය දරුවෙකු බිහි කරා. ගැමුණු කුමාරයා තමයි විහාර මහා දේවියගේ පළවෙනි පුත් කුමාරයා. ඊට පස්සේ නැවතත් තිස්ස කුමාරයා මේ විදිහට කුමාරවරු දෙන්නෙක් බිහි වුණා විහාර මහා දේවියට. ඉතින් දැන් මෙහෙම කාලයක් ගත වෙලා යනකොට පුතේ මේ විහාර මහා දේවිය නිරන්තරයෙන්ම මේ කුමාරවරු දෙදෙනා කැටුව භික්ෂුන් වහන්සේලා මුණ ගැසීමට යනවා. වෙහෙර විහාරවලට ගිහිල්ලා දරුවන් දෙදෙනා ගොඩාක් යහමගට යොමු කරන්න කටයුතු සැලසුවා. ඉතින් යුද්ධයට කලින් මෛත්‍රිය වඩන්න, අභිමානයට කලින් විනය හදාගන්න මේ විදිහට නිරන්තරයෙන් මේ දරුවෝ දෙන්නට අවවාද අනුශාසනා දුන්නා. ඉතින් දවසක් විහාර මහදේවි දකිනවා ගැමුණු කුමාරයා නිදියන් නැතුව ඇඳේ ඇකිලිලා වගේ ඉන්නවා. ඊට පස්සේ අහනවා ඇයි ඔය අතපය හකුලුවාගෙන ඔය විදියට ඉන්නේ ඔයා නිදියන්නේ නැතුව කියලා. ඊට පස්සේ ගැමුණු කුමාරයා කියනවා අම්මට මෑණියනි එක පැත්තකින් ගොළු මුහුදත් අනික් පැත්තෙන් මේ සතුරු රජවරුත් කියන්නේ සතුරු හමුදාවත් එක්ක මම කොහොමද නිදාගන්නේ නිදහසේ කියලා මේ ගැමුණු කුමාරයා පවසනවා. ඉතින් මේ විදිහට පුතේ මේ ගැමුණු කුමාරයාගේ හිතේ මේ තමන්ගේ රට එක්සේසත් කරන්න, ඒ කියන්නේ මේ ද්‍රවිඩ පාලනය මේ නැති කරන්න මේ ගැමුණු කුමාරයා ඒ දවස්වල ඉඳන් ඒ විදිහට හිතමින් තමයි හිටියේ. ඉතින් දැන් ඔන්න මේ විදිහට ඉන්නකොට පුතේ කාවන්තිස්ස රජතුමා මරණයටපත් වෙනවා. ඉතින් මේ වියෝවත් එක්ක විහාර මහා දේවිය තමයි හැම දෙයක්ම සංවිධානය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට දැන් ඔන්න කාවන්තිස්ස රජතුමාගේ වියෝවෙන් පස්සේ තිස්ස කුමාරයාත් ගැමුණු කුමාරයාත් අතර කලකෝලහාරී තත්ත්වයක් ඇති වෙනවා මේ යුද්ධය මේ ඒ කියන්නේ මේ එයාලගේ රජකම සම්බන්ධයෙන්. එතකොට මේ ඊට පස්සේ විහාර මහා දේවී මැදිහත් වෙලා සහෝදරයෝ ගැටුම් ඇති කරගන්න එපා රජකම වෙනුවෙන් කියලා පොරොන්දුවක් ගන්නවා. නැවත කවදාවත් සහෝදරයෝ දෙන්න රණ්ඩු වෙන්න එපා කියලා පොරොන්දුවක් ගන්නවා. භික්ෂුන් වහන්සේලා ඉදිරියට අරගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ නැවතත් මේ රජකම වෙනුවෙන් සහෝදරයෝ රණ්ඩු වෙන්නේ නැහැ කියලා දරුවන් දෙන්නගෙන් පොරොන්දුවක් ගන්නවා. ඉතින් ඊට පස්සේ විහාර මහා දේවී මොකද කරන්නේ? දැන් ඔන්න ගැමුණු කුමාරයා රජ වුණාට පස්සේ මෙයාලා සංවිධානය වෙනවා, යුද්ධ සේනාවක් සංවිධානය කරනවා. ඒ කියන්නේ එලාර රජතුමා පරද්දලා මේ යුද්ධ ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් පුතේ මේ දසමහා යෝධයෝ එක්ක දැන් මේ යන යුද්ධ සේනාවට පෙරමුණ දෙන්න විහාර මහා දේවියත් මමත් එනවා යුද්ධ බිමට යන්න කියලා විහාර මහා දේවියත් ඉදිරිපත් වෙනවා. ඉතින් අර යුද්ධ බටයන්ට අවවාද අනුශාසනා දෙමින් එයාලත් එක්ක යුද්ධයට පවා මේ විහාර මහා දේවිය යනවා. ඉතින් ඒක ගොඩාක් ලොකු හයියක් වෙනවා යාලට මේ විහාර මහා දේවියගේ අවවාද අනුශාසනා ඒ සෙම්පතියෙක් වගේ කටයුතු කරනවා විහාර මහා දේවිය ඒ අවස්ථාවේ. ඉතින් මේ සතුරු සේනා බලකොටු විනාශ කරමින් දුටුගැමුණු රජතුමා ඇතුළු දසමහා යෝධයෝ මේ සියලු දෙනාම එකතු වෙලා
මොකද කරන්නේ මේ සොලී රාජ්‍ය කියන්නේ එලාර රජතුමා ඇතුළු පිරිස පරාජයට පත් කරනවා. පරාජයට පත් කරලා මුළු අපේ ලංකාදීපයම එක්සේසත් කරනවා. ඉතින් මේ හැම දෙයකම පිටුපසින් ඉඳගෙන අවවාද අනුශාසනා දුන්නේ විහාර මහදේවි. විහාර මහදේවි ගොඩාක් සතුටට පත් වෙනවා තමන්ගේ මේ රට එක්සේසත් කිරීමට දායක වීම සම්බන්ධව. ඉතින් දැන් දුටුගැමුණු රජතුමා කොච්චර බල සම්පන්න රජ කෙනෙක් වුණත් එයා නිරන්තරයෙන්ම තමන්ගේ මව ඉදිරියේ යටත් පහත් දයාබර පුතුණුවන් කෙනෙක් වුණා. හැම දෙයකටම අවවාද අනුශාසනා දෙමින් විහාර මහදේවිය මේ අපේ ලක්බිම ඒ තත්ත්වයට ගන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒ වගේම යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ තමන් අතින් පරාජයට පත් වෙච්චි එලාර රජතුමාටත් ගෞරව කරන්න විහාර මහදේවි අවවාද දුන්නා. ඊට පස්සේ විහාර මහදේවිය පුතේ අපේ මේ ලංකාවේ බුදුසසුන ඊට පස්සේ වෙහෙර විහාර මේ හැම දෙයක්ම නගා සිටවන්න බොහෝසේ කටයුතු කරා. ඒ වගේම එතුමියගේ අවසාන කාලයත් ඉතා දැහැමිව අපේ මේ ලංකාවේ තියෙන වෙහෙර විහාර මේ හැමදේම ඉදිරියට පවත්වාගෙන යන්න ඒ හැම දෙයකටම කටයුතු කළා විහාර මහදේවිය අවසාන මොහොත වෙනකම්ම කටයුතු කරා. ඉතින් පුතේ අද මම කතා කරේ අපේ ලංකාවේ ඉඳපු ජාතික වීරවරියක්. අපි හැමෝටම අභිමානයක් ඒ කියන්නේ අපේ රට විපතින් ගලවාගෙන රට වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච වීර කාන්තාවක් පිළිබඳව තමයි මම අද කතා කරේ. ඉතින් මම හිතනවා මේ කතාව අහලා ඔයාලා තමන්ගේ ජීවිතයට අභිමානයක් එකතු කරගන්න ඇති. අපේ රටේ මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ මේ වගේ ශ්‍රේෂ්ඨ වීරවරියෝ හිටියා. ඉතින් ඒ ගැන දැනගෙන ඔයාලා අභිමානයක් ඇති කරගන්න ඇති කියලා ඒ වගේම අතීත කතා පුවතක් රස විඳලා ඔයාලගේ දැනුම් පොතට යමක් එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් නැවතත් හමු වෙමු මෙවැනිම වීඩියෝවක් තුලින් සිංහලයේ හදවත අපේ YouTube නාලිකාවෙන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී ඉන්න කියලා. සුබ දවසක් ඔයාලට.